ආයුබෝවන් හැමෝටම කොහමද? හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් ඔන්න අද ඉතුරු වේලපු බත් වලින් හරිම රස කෑම එකක් තමයි හදාගන්න විදිහ කියලා දෙන්න යන්නේ. ඔයාට ඔන්න ඉතුරු බත් තියෙනවා නම් වේලලා මෙන්න මේ කෑම එක ඉක්මනින්ම හදලා ගන්න පුළුවන්. අපිට මේකට අවශ්‍ය වෙන්නේ සීනි වේලගත්තු ඉතුරු බත් විතරයි. ඉතින් අපි බලමු කොහොමද මේක හදාගන්න කියලා. මම මෙතන ඉතුරු බත් වේලපුවා අඬු කොප්ප දෙකක් අරගෙන තියෙනවා. ඉතින් ඔයාට බත් වැඩියෙන් ඉතුරු වෙච්ච දවසට වතුර දාලා හොඳට සෝදලා ඒක අවුවේ දවස් දෙකක් විතර හොඳට වේලලා මේ කෑම එක හදන්න ගන්න පුළුවන්. මේකට විතරක් නෙමෙයි ඉතුරු බත් වලින් අපිට තව ගොඩාක් රස කෑම හදා ගන්න පුළුවන්. මම ඒවත් ඉදිරියේදී අරගෙන එන්නම්. ඉතින් ওই විදිහට ඉතුරු බත් විසික් කරන්නේ නැතුව හොඳට අවුවේ වේලලා ඊට පස්සේ ටික හොඳට බොක්ස් එක දාලා හුලන් නොවදින්න වහලා අරන් තියා ගන්න. දැන් ඒකට මම සීනි අඩු කෝප් එකක් අරගෙන තියෙනවා. මෙන්න මේ විදිහට හොඳට පුරවලා ওই දෙක තමයි අපිට අවශ්‍ය වෙන්නේ. අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. මම මුලින්ම ට්‍රේ එකක් ලෑස්ති කරලා තියාගන්නවා. බටර් හරි තෙල් හරි ටිකක් ගාලා අපි මේක ගන්න කෑලි කපන්න නෙමෙයි. නමුත් අර අපි හදාගන්න කෑම එක අපිට මේ විදිහට ඇලෙන්නේ නැතිව භාජනයකට දාලා තියාගන්න ඕන වෙනවා. මුලින්ම අපි බත් ටික බෙද ගන්න ඕනේ. මම මේ විදිහට ගැඹුරු ජාතියක් අරගෙන ඒකට තෙල් ටිකක් දාගත්තා. ඒ වගේම අපිට බෙදගත්තු ටික දාගන්න මේ විදිහට කඩදාසි කෑල්ලක් දාලා භාජනයක් ලෑස්ති කරලා තියාගන්න. ඒ වගේම පොඩි සිදුරු තියෙන තෙල් හැඳකුත් ලෑස්ති කරගන්න. දැන් තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ මේ විදිහට බත් චුට්ටක් දාලා බලන්න. ඒක එකපාරටම පිපිලා උඩට එනවා නම් තෙල් ටික රත් වෙලා ඇති. දැන් ඔයාලට පුළුවන් බත් වලින් ටික ටික දාලා මෙන්න මේ විදිහට මේ ටික හොඳට බෙද ගන්න. අපි තෙල් එක හොඳට රත් වුණාම මේක දැම්මහම මෙන්න මේ විදිහට එකපාරට ලස්සනට පිපිලා එනවා උඩට. දැන් මේ ටික ඉක්මනින්ම තෙලෙන් අයින් කරගන්න. කර වෙන්නේ නැතුව. මෙන්න මේ විදිහට ලස්සනට ඔක්කොම ටික බෙද ගන්න. ඔන්න මේ තියෙන්නේ මම මේ විදිහට ඔක්කොම ටික බෙදගත්තට පස්සේ දැන් අපි මේකේ තෙල් ටික තව ටිකක් අඩු කරගන්න. තවත් භාජනයකට කඩදාසියක් කෙරලා මේ විදිහට වෙන එකකට මාරු කරගමු. දැන් මේක පැත්තකින් තියලා අපි අපිට ඕන කරන සීනි පැණි එක හදාගමු. දැන් වෙනම භාජනයක් ලිපේ තියලා ඒකට මම ගත්ත සීනි අඩු කෝප් එක එකතු කරගන්නවා. ඒකටම වතුර මේස හැඳි 4ක් විතර එකතු කරගන්නවා. සීනි ටික යාන්තම් වැහෙන ප්‍රමාණයට තමයි අපි වතුර එකතු කරගන්නේ. වතුර වැඩි කරගන්න එපා. දැන් සාමාන්‍ය ගින්දරේ ලිප ඔන් කරලා තියලා මේක අපි කැරමල් කරගමු. භාජනයේ වටේ කෑවෙන්නේ නැති වෙන්න හැන්දෙන් හිමීට කලවම් කරන ගමන් සීනි ටික දී කරගන්න. ඔයා සාමාන්‍ය ගින්දරේ මේ වෙලාවේදී ලිප තියාගන්න. මේ කැරමල් එක හදද්දී තමයි අපිට එකක් කල්පනාවෙන් පරිස්සමෙන් මේක කරගන්න ඕන. නැත්තම් සීනි වෙන්න බලනවා. එහෙම නැත්තම් කැරමල් එක පිච්චෙනවා. ඉතින් ඔන්න ටික වෙලාවක් යද්දී අපේ සීනි පැණි එක කැරමල් වෙගෙන තමයි එන්නේ. දැන් හැන්ද පාවිච්චි කරලා මේක හිමීට කැරමල් කරගන්න. මේ වෙලාවේදී ලිපේ ගින්දර අඩුම කරගන්න. ඔන්න දැන් අපේ කැරමල් එක ටිකක් අද පාටක් වේගෙන එනවා. මෙන්න මේ වගේ තද පාටක් වේගෙන ඉද්දී අපි ලිප ඔෆ් කරගමු. ලිප ඔෆ් කරලා අපි මේ වෙලාවේදී අපි හදාගත්තු බත් පොරි එක මේකට එකතු කරගන්නවා. එකතු කරගෙන හොඳට කලවම් කරගමු. කලවම් කරගෙන අපි දැන් මේක අර අපි ලෑස්ති කරගත්තු භාජනයට දාගමු. මෙන්න මේ විදිහට තව පාරක් හොඳට කලවම් කරලා භාජනයට මාරු කරගන්න. ඔන්න ඔය විදිහට භාජනයට මාරු කරගෙන අපි මේක විනාඩි 2ක් 3ක් විතර ටිකක් නිවා ගමු. අපිට අතින් අල්ලන්න පුළුවන් වෙනකන්. ඔන්න මේ තියෙන්නේ විනාඩි 3-4කට පස්සේ දැන් නිවිලා තමයි තියෙන්නේ. දැන් මට මේක අතින් අල්ලලා ගුලි හදාගන්න පුළුවන්. ටිකක් රස්නේ තියෙනවා. ඉතින් පරිස්සමින් මෙන්න මේ විදිහට ලස්සනට ගුලි ටික හදාගන්න. ඔන්න ඔය විදිහට ඔක්කොම ටික ගුලි කරගන්න.
ඔන්න ඔය විදිහට මම ඔක්කොම ගුලි ටික හදාගත්තා. මේ වෙලාවේදී අත අර රස්නෙට හිරිවැටලා වගේ තමයි තියෙන්නේ. ඉතින් ඉතුරු බත් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේක හදලා බලන්න. මාරම රසයි. ඒ වගේම තේ වෙලාවට ඉක්මනටම හදා ගන්නත් පුළුවන්. ඒ වගේම දවස් 4ක් 5ක් විතර ඔයාලට හුලං නොවදින්න බෝතලයකට දාලා වහලා අරන් තියාගන්නත් පුළුවන්. ආයිත් මේ වගේ ලේසි ප්‍රයෝජනවත් රෙසිපි එකකින් ඉක්මනින් මෙනකන් ගිහින් එන්නම්. හැමෝටම බුදු සරණයි. සුබ දවසක් වේවා.